ඩීඩ් එක ඉවර කළාද? තාම නෑ මිස්. මේ කරන්නේ ඒක. ටයිප් කරලා කරෙක්ෂන් බලන්න තව පැයක්වත් යයි. සර් දැන් ආපු ගමන් ඒක හයි. ටයිප් කරපු ටික print out දාන්න මම ඒක බලන්න. කොහොමද නොබට් ආවේ නැත්තම්? තාම නෑ සර්. තාම නැහැ. මෙයා මොනවද මෙච්චරලා කරන්නේ? බැංකුව කඩන්න ගියත් දැන් එන්න වෙලානේ. චෙක් එකක් මාරු කරන්න වගේ සේයවි. එහෙම යවුවා නම් සල්ලි අරගෙන පැන්නයි කියලාවත් හිත හදා ගන්න තිබුණා. අර මිසිස් හල්පාවිලට ලෙටර් එකක් ඩිලිවර් කරන්නයි කිව්වා මම. අනේ සර් මේ අපේ නෝබර්ට් අයියා මේ මරකම් තිබුණාට හොරකම් නෑ. මොකද ඉතින් පොඩි කාලේ ඉඳලා මං අඳුරන මිනිස්සයනේ. සර්ට කියන්න අපේ නෝබර්ට් අයියා මේ එක දවසක් රුපියල් 50ක් මාරු කරගත්ත ස්පේන් නැති මිනිස්සෙක්ගෙන් එක 7-5ක්වත් වංචා නොකර. දැන් හැමදාම බස් එකට යන්න ඇවිල්ලා ඒ මිනිස්සෙන් තමයි සල්ලි මාරු කරගන්නේ. එහෙනම් ඉතින් විශ්වාසවන්තව ගනුදෙනු කරනවා ඇතිනේ. ඔව්. ඒකනේ දිගින් දිගටම ගනුදෙනු කරන්නේ. මේක නෙමෙයි. ගේම්නේ උන්නද මලාද කියලා බලන්නවත් මොබයිල් එකක් නැද්ද? එයා ඉතින් චාමට ජීවත් වෙන මිනිස්සයානේ. ඔය විචුරණ පාවිච්චි කරන්නේ නැහැ සර්. මං උපන්තියකට ওই වගේ මැටිමෝල් චුරුවක් දැකලා නෑ යන්නේ. ඔය ඒගොල්ලන්ගේ හැටි නෙවෙයි මිස්. කපටි කමට මෙතන එල්ලිලා ඉන්න ඕන හින්දා බොරු මෝඩකමක් පෙන්නනවා. ඕක ජීවත් වෙන එක ක්‍රමයක් නේ. අන්න සර් තමුන් හොයනවා. මා හොයනවද? මන් නැතුව සර්ට නිකන් අත කැඩුනා වගේ ඇතිනේ. ඔව්. කැඩුනා වගේ ඇති. මොකද්ද? අර දැන් තමුන් කිව්වේ අන්න ඒක. අන්සේ. චම්පා! චම්පා! චම්පා මට තේ එකක් දාන්න ස්ට්‍රෝං ටී එකක්. ඔන්න බලන්න අද ලොකු සර් මට සලකන සැලකිලි ඈ. ආවාසොයා ආවාසොයා මොකද උනේ? සර් මම දෙන එක දුන්නස ඇටි හැලෙන්න. කවුරුත් දැක්කේ නැහැ සර්. කවුරුත් දැක්කේ නැහැ කියන්නේ? එහෙමනේ සර්. බවලතෙකුට මේ වගේ ලියුමක් දෙනකොට ඒක දෙන පිළිවෙලක් තියෙනවා. මෙව්වා නිකන් සර් මට කන්නා බොන්නා වගේ නිසා මං ඒ පිළිවෙලටම දුන්නා සර්. යනකොට කට්ටිය නිකන් දිෂ්ටිය දාගෙන එම්මෙන් බැලුවා සර්. මම සෙට් එක පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න ඇරලා රොබර්ට් ලියුම සර් කෙලින්ම මැඩම්ගේ ෆයිල් එක අස්සට දැම්මා. දාලා තමයි දුන්නේ කවුද කියලා කිව්වා. මැඩම් එතකොටම දඩස් ගාලා ලාච්චු ඇරියා. ලියුමක් ගත්තා. සර්ට දෙන්න කියලා දුන්නා සර්. මේ තියෙන සර් අන්නේ ලියුම. හැබැයි සර් මම දුන්න එක කවුරුවත් දැක්කේ නැති වුණාට මැඩම් දුන්න එක නම් බැංකුවේ ඔක්කොම දැක්කා සර්. රොබර්ට් තමුසට මොලේ අමාරුවක් තියෙනවා. අනේ සර්. ඇයි සර් මෙම්මි? ඇයි සර් ගාපේ මොලේ අමාරුවට ගන්න මොනවාරි දෙයක් තියෙනවද සර්? හැබැයි නිකන් දෙන්න එපා සර්. කාටවත් නිකන් දෙන්න එපා. අපි හොඳ ෆාමසි එකක් අල්ලලා ගාණක් තියාගෙන දෙමු. ගාණක් තියාගෙන දෙමු. රොබර්ට් මේ විදිහට තමුසට තවදුරටත් මේ රස්සාව කරන්න බෑ. ඔව් සර්. ඈ?
අනුකම්පා කරලා ළඟ තියාගන්න හැදුවට තමුසේ ගැලපෙන්නේම අර ගෙවල් 100ටම තමයි. මෙහෙම වැඩ කරලා ගුටි කාලා යනවට වඩා තමුන්ම තීරණයක් අරගෙන මෙහෙන් යන්නේක අපි කාටත් හොඳයි. නෑ සර් මේ මැඩම් ලියුම දෙද්දි කට්ටිය දැක්ක කියලා කිව්වට සර් එහෙමටම කට්ටියක් දැක්කේ නෑ සර්. අනිත් එක සර් දැක්කයි කියලා මම්මක් කරන්නද? මම දෙන එක සර්ගේ නම කියලා දුන්නානේ. මැඩම් දෙන්න ගියකන්නේ ඔක්කොම නස්කුම් වෙලා ගියේ. මිනිහෝ මිනිස්සෙක් වුණාම සතෙක් වගේ හැසිරෙන්න එපා. ටිකක් වැදගත් විදිහට හැසිරෙනවා. ඔව් සර්. තමුසෙන් මෝඩකමයි නූගත්කමයි කියලා විසඳ ගත්තාම තමුසේ මාවත් විහිළුවට ගන්න හදනවා. ඔව් සර්. යන්න වෙදී. සර් කිව්වා මේ මං නැති වුණාම වැදගත් වැඩක් කරගන්න වැදගත් මිනිස්සෙක් නෑ කියලා පේන මානෙන් ඉන්න කියලා කිව්වා. I don't. It's getting out of control. At the museum opening a couple of days ago, my mom wouldn't let me cut the ribbon because she thought the safety scissors were too sharp. මම මේ බයේ ඉන්නේ මේ මිනිස්සයා ගිහිල්ලා මොන විකාරයක් කරාද කියලා මිසිස් අල්පාවිල ඉස්සරහ. My parents had their way and spent the rest of my life මං කෝකටත් මිසිස් හල්පාවලට කෝල් එකක් දීලා මේක ගැන විස්තර අහන්නද? එපා එපා. එහෙම කරන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. hosting royal teas and going to parties sounds pretty great to most people, and don't get me started on all the shoes. Corinne, I never said my life isn't great, but all the ceremonial stuff. මං ඔයාට කොච්චර කියනවද අර්ජුන්? වැදගත් කියලා කියන වැඩවලට ওই මිනිස්සුව ගාව ගන්න ඉපයි කියලා. A garden. What am I කොච්චර කිව්වත් ඔයා පැන පැනම කරන්නේ මේකමනේ. Brussels sprouts? Ugh! Get away from me, you little... Corinne, don't! බලන්න ඉතින් ওই මිනිස්සයා කරන විකාර වැඩවලින් ඔයත් නිකන් විහිළුවක් වෙනවනේ. Sorry. About ඔයා ළඟදී කරපු විකාර ওই මිනිස්සයා මිසිස් හල්පාවල ළඟදීත් කරා නම් ඒ මිනිස්සයා ගෙදරකින් ඔයා නොකේ ඉන්නේ නෑනේ. it's a bug. They're all... කවුද හිතන්නේ මේ යකා දෙයක් දෙන්නේ කියලා කිව්වහම මේ වගේ විකාරයක් නටයි කියලා. ඔය කඩේ පිළේ යන එකක් අස්පස් කරන වැඩක් කරුණාම වෙන කිසිම වැඩක් ඒ මනුස්සර බාර දෙන්න එපා අර්ජුන්. Kara? දැක්කනේ දා ගෙවල් සිය කතාව කියපු ගමන් දගි ගෙටවත් වද්ද ගන්න එපා කිව්වා. Weird. What's that buzzing sound? You guys hear that? Do you කවන්නකො තාත්ති muscle fatigue? බබා කට අරගෙන ඉන්නේ Early sign of food poisoning. Or bacterium transmitted through the ingestion of දගීට නම් ඉතින් රොස්මිට් ප්ලේස් එකෙන් පිට කවුරුවත් මිනිස්සු නෙමෙයි. දන්නවනේ යගේ හැටි. way better coming from me. එහෙම කියන්න එපා අර්ජුන්. අයියර කතාවක් තියෙන්නේ. අයි හොඳයි කන් වලට අනිත්ත කොහොම හිතත් වාසදේශي බලන්න කියලා. වාසදේශ බල්ලා පටන් ගත්තේ කොයිතරම් ඇයි හොඳයි කන් අපිට නරකට හිටලා තියෙනවද? ඒක නම් එහෙම තමයි. ඒ අතින් බලද්දී ගෙවල් සීයේ රොස්මිට් ප්ලේස් එකේ තියෙන්නේ 9 වෙනස විතරයි. නෑ මං හිතන්නේ ලෑන්ඩ් රෙජිස්ටර් එකට ගියේ මිස්ටර් රවි. ඔව්. නෑනේ. ඒ දවස්වල ඔය සයිට් එකේ හිටියේ මිස්ටර් පරාක්‍රම හරි මිස්ටර් වෛජයන්ත හරි. නෑ ඉතින් මිස්ටර් පරාක්‍රමට කෝල් එකක් ගත්තා නම් ඔය විසිට එක ගන්න තිබුණා. ඕක පොඩ්ඩක් පැත්තකින් තියනවද? මට කතා කරන්න ඕනේ. හරි දේවා මේ මම මිස්ටර් පරාක්‍රමට කෝල් එකක් දීලා මම මට කෝල් එකක් ගන්න මට විනාඩියක් දෙන්නකෝ. ඕකේ. කෝල් එකේ ඉන්නකොට එහෙම කතා කරනවද මන්ද? මනස් කියලා දෙයක් නැද්ද? මෙහෙට එන්න ඉස්සර තිබුණා. ඒත් දැන් නෑ. අපි මෙහෙන් යමු ෂේනුක. ඇයි? මොකද උනේ? මුකුත් උනාට නෙවෙයි කිව්වේ. වෙන්න කලින් කියන්නේ.
මොනවාද මන්ද ඔයා මේ කියන්නේ? මට මේ ලයිෆ් එක බෝරින් ෂේනුක. මට බෑ තවත් ඔයාගේ අම්මා සතුටු වෙන විදිහ වැඩ කරන්න. එයා මහා ට්‍රැඩිෂනල් ගෑනු කෙනෙක් ෂේනුක. වෙලාවකට ඔයාගේ අම්මා හැසිරෙන්නේ ගමේ ගොඩ ඉස්කෝලේකටත් නොගිය ගැහණියෙක් වගේ. ඔහුගොල්ලෝ නිකන් මොඩර්න් ෆැමිලි එකක් වගේ ලෝකෙට පේන්න ජීවත් වුණාට නිකම්ම නිකන් ලින් ගෙම්බෝ වගේ. ඇති. දැන් ඔය කතාව නවත්ත ගන්න මන්ද? මට ඒ කතාව නතර කරන්න පුළුවන්. හැබැයි මගේ කියන තැනක මට ඒ පුරුදු ලයිෆ් එක ගත කරන්න පුළුවන් නම් විතරයි ෂේනුක. අපි නිකන් රණ්ඩු කරගෙන මෙහෙන් යන්න ඕනේ නෑ ෂේනුක. ඔයා ඔයාගේ වැඩවලට ලේසි කියලා ඔෆිස් එක කිට්ටුවෙන් අපාර්ට්මන්ට් එකක් ගන්න. මෙතන ඉඳන් පැය භාගයක දුර තියෙන මගේ ඔෆිස් එකට. අනිත් එක මම මේ පවුලේ එකම ළමයා. මේකේ මම කොහොමද මේ අම්මලාට කියන්නේ? එහෙමනම් ඔයාට තීරණයක් ගන්න වෙනවා ෂේනුක. එක්ක මං එහෙම නැත්තම් ඒගොල්ලෝ. අමන්දා දැන් ඒගොල්ලන්ට ඔයාට කියන්න ආය අමුතුවෙන් දෙයක් නෑනේ ෂේනුක. ඒ හින්දා දැන් ඉඳලවත් කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ වැඩ කරන්න. එච්චරයි.